හයි ළමයි. ඔයාලගෙන් මම පහුගිය දවස්වල පෝස්ට් එකක් දැම්මා මගෙන් මොන වගේ බ්ලොග් එකක්ද ඕන කියලා. ඉතින් ඔයාලගේ රික්වෙස්ට් එක මත මම හිතුවා අද ෆුඩ් බ්ලොග් එකක් කරන්න. උදේම මම සාමාන්‍යයෙන් කරන්නේ උණු වතුර හරි බොනවා. එහෙමත් නැත්නම් කලාතුරෙන් උදේට ටී එකක් හරි කිරි එකක් හරි බොනවා. ඉතින් මම දැන් මේ රෙඩි කරන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක. අද අපේ ගෙදර ගොඩාක් පළතුරු තිබුණා. ඉතින් මං හිතුවා අද බ්‍රෙක්ෆාස්ට් එකට පළතුරු එකතු කරගන්න. මම බ්‍රෙක්ෆාස්ට් එකට එකතු කරගත්තේ පපායා. එතකොට ඉදුණු සීනි කැසල තිබුණ හොඳට ඉදුණු ඒවා. එතකොට මම ආසම පළතුරු පේර සුපර් මාකට් එකේ තියෙන පේරයි ගෙදර ගහේ තියෙන පේරයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ රස බලන්න මම දැන් රෙඩි කරගත්තා මගේ බ්‍රෙක්ෆාස්ට් එක. ඊට පස්සේ 11ට 10 අමාරට විතර මම රෙඩි කරා මැගි නූඩල්ස් එකක්, කොතුමි එකක්. මොකද මට චූටි බඩගින්නක් ආපු නිසා. මොකද මේවා මම හදිස්සියෙන් ගොඩාක් කලාතුරකින් කන්නේ. මොකද හැමදාම කන දෙයක් නෙමෙයිනේ. ගොඩාක් රසට ආවාද මම වෙනදට සාමාන්‍යයෙන් කොතුමි එක හදාගන්න ගියාම සමහර දවසට තැඹිලා වැඩි වෙනවා. ඉතින් එකක් කාලා ස්ටික්ස් වගේක් තිබුණා. ඉතින් ඒවත් කාලා ඉවර වෙලා ඊට පස්සේ මගේ ලන්ච් එකට තිබුණේ මෙන්න මේවා. මම ආසම ලන්ච් එකක්. රතු බත් එක්ක මෙන්න මේ දේවල් මාරම රසයි වගේම ගුණයි ළමයි. ඉතින් මම ඊට පස්සේ මගේ පාඩම් වැඩ කරලා, ගෙදර අස්පස් කරලා, නාලා ඔක්කොම කරලා දවල්ට කනකොට දවල් 3:00 2:00 විතර වෙලා. ඊට පස්සේ ඉතින් මම ආසම EGB අද දවසම මේ වගේ තමයි තිබුණේ. කළුවරයි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ ඩිනර් එක. බලන්නකො මොනවාද මම ඩිනර් එකට ගත්තේ කියලා. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. බ්ලොග් එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන්ම මට පාලින් කමෙන්ට් එකක් දාලා මගේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්.